ජීවිතේ අමතකම වෙන සිදුවීමක් ඒක. මොකද හේතුව වෙවිලා කුමායියා මට ග්‍රවුන්ඩ් එකට ආපු ගම්ම කිව්වා පැන්න බෝලේ හොඳටම කැපෙනවා. ඒ නිසා මේ වාගේ තැනට වැටුනොත් එහෙම දෙපාරක් හිතන්න එපා එළියටම ගහන්න කියලා. මට ඒ කිව්ව වචනේම ඇති. මොකද එතන දුන්නේ මේ කොන්ෆිඩන්ස් එක කුමායි වගේ කෙනෙක් දුන්නේ කොන්ෆිඩන්ස් එක මට සෑහෙන්න වටිනවා ඒ වර්ල්ඩ් කප් ෆයිනල් එකේ. ඉතින් මං පළවෙනි බෝලේ ඇත්තටම ෆෝර්ඩ් එකක් ගහුවා මං බීට් වෙලා ගියා. ඉතින් ඊට පස්සේ අයිත් කුමායිල්ලා කිව්වා පැන්ඩා වගේ සෝන් එකට වැටුනොත් ඔයා බලන්න එපා ගහන්න එළියටම ගහන්න කියලා. ඊට පස්සේ අයිත් දෙවෙනි බෝලෙන් මං ගැහුවා. ඊට පස්සේ කුමායි කිව්වා හරි අපි මෙතන ඉඳන් අපි එකේව ගහන්න ගත්තොත් එහෙම අපි අනිවාර්යයෙන්ම අපිට අමාරු වෙනවා. මොකද විකට් එක මිස්රා එතකොට හොඳටම බෝල් කර කර හිටියේ. ලෙග් ස්පින් එකට අපේ ප්ලේයර්ස්ලා ගොඩක් අවුට් වුණා ඒ අවස්ථාවේ. ඉතින් ඒ මං ඇවිල්ලා බෝල 10කට විතරයි ගහපු 20 22 සෑහෙන්න හොඳ පැත්තකට හරුණා අපි 2014 වර්ල්ඩ් කප් එක දිනන්න. ඊට අමතරව මම මගේ එකම ආසාවක් තිබ්බා 96 වර්ල්ඩ් කප් එක බලලා අර්ජුන අයියා 4කින් තමයි මැච් එක දින්නේ. කවදාද දවසක මම වර්ල්ඩ් කප් ෆයිනල් එකක් ගැහුවොත් මම 6කින් ඉවර කරනවා කියන මට්ටමේ මගේ හිතේ සෑහෙන ලොකු ආසාවක් තිබ්බා. ඉතින් මේ ආසාව ඉෂ්ට කරගන්න මට chance එක හම්බුණා